මේ ඒක නෙමෙයි පුතේ. අර ඔයාගේ යාළුවා ඉන්නේ කසුන්. එයා මොකද ඉස්කෝලේ එන්නේ කියන්නේ? මට ඊය රැස්වීමට ගියා ටීචර් කිව්වේ. ඒ අර එයා මීට සතියකට කලින් පෙරහැර බලන්න ගිහිල්ලා නැති වෙලා හිටියනේ. ඔව් ඒක මන් දන්නවා. ඊට පස්සේ හොයාගත්තානේ. මං අහන්නේ ඉස්කෝලේ එන්නේ නැත්තේ ඇයි කියලා. මේකනේ එයා නැති වෙච්ච වෙලාව ඒගොල්ලෝගේ අම්මලා Facebook එකේ පෝස්ට් එකක් දාලා එයාව හොයලා දෙන්න කිව්වා. ඉතින් ඒ පෝස්ට් එක තාම ෂෙයා වෙනවලු. කසුන් හැමදාම ඉස්කෝලේට එනකොට කවුරු හරි කෙනෙක් එයාව අල්ලන් ගිහලා ගෙදරට බාර දෙනවලු. ඒකයි. കിളിയേ കിളിയേ മണി മണി മേഘത്തോപ്പിൽ ഒരു മല මොකද්ද මේ තියෙන්නේ? සඳුහා හිරු ගැන වාක්‍ය තුනකින් ලියාගෙන එන්න. දැන් දන්නවද වාක්‍ය තුන ගන්න ලියාගෙන යන්න? ඔව්. කියන්න බලන්න සඳු ගැන වාක්‍ය තුන. සඳු යනු පෘථිවියේ උපග්‍රහයකි. හරි. සඳ මත පළමුවෙන්ම පා තැබුවේ නීල් ආම්ස්ට්‍රෝන් විය. සඳු පෘථිවියේ ගුරුත්වාකර්ෂණයට උපකාර වේ. හරි. කියන්න බලන්න හිරු ගැන වාක්‍ය තුන. අපි හැමදාම බලන්නේ හිරු වැහුවත් සල්ලි තමයි, හිරු බැලුවත් සල්ලි තමයි. හිරු මගේ පණ වගේ. കിളിയേ കിളിയേ മണി മണി മേഘത്തോപ്പിൽ ഒരു മല മുള്ളാൻ പോ පුතේ මේ ඔය වයසට ඉස්කෝලේ ගෙනීම විතරක් නෙමේ මොකක් හරි ක්‍රීඩාවකුත් කරන්න ඕනේ. ක්‍රීඩාවත් වැදගත් ඉගෙන ගන්න ළමයින්ට. ඇයි කියලා අහන්නේ? මොකක් හරි ක්‍රීඩාවක් තෝරගෙන ඒකෙන් ඉදිරියට ගියාම ඒ ක්‍රීඩාව කරලා හරි අනාගතයේදී තමයි සල්ලි හම්බ කරන්න පුළුවන්. එහෙමද? ඔව්. එහෙනම් මම ලොකු වෙලා කමල් මාමා වගේ ක්‍රීඩා කරන සල්ලි හම්බ කරනවා. කමලා කිව්වේ අර අපේ හන්දියේ කමල්? ඌ මොකද්ද කරන ක්‍රීඩාව? ඇයි අම්මලගේ වල බూరు ගන්න සල්ලි හම්බ කරන්නේ? കിളിയേ കിളിയേ മണി മണി